ආශිර්වාද වේවා Blessings with Dr. හේෂානි YouTube channel එකේ තවත් වීඩියෝවක් රැගෙන මං අද ඔබ හමු වීමට එනවා. විශේෂයෙන් අද අපි මේ මුණ දීලා තියෙන අපේ රටේ අභාග්‍ය සම්පන්න මේ ව්‍යසන කාලයේදී අපි කොහොමද ඉදිරියට යන්නේ කියලා තමයි අපි අද බලන්න යන්නේ. විශේෂයෙන් පළමු කොටම මම මේ ව්‍යසනය නිසා ජීවිත අහිමි වූ සියලු දෙනාගේ ජීවිතවලට ඒගොල්ලොන්ට කනගාටුව ප්‍රකාශ කරන අතර ඒ වගේම ඒ ආත්මවලට නිත්‍ය සමාදානය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටත් මේක දරා ගන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ අපේ රටේ මේ දින දෙකකට කලින් පැමිණියා වූ මේ ව්‍යසනය තුල තාමත් අපි ඒකේ කම්පණයෙන් යුතුව අපි තාමත් ඒකේ ප්‍රතිඵල ලැබමින් සිටින අවස්ථාවක්. මේක අපේ රටක් විදියට අපි ගොඩාක් කැළඹුණු අවස්ථාවක්. මේ වෙලාවේ අපි කොහොමද ක්‍රියා කරන්න ඕන කියලා තමයි අපි අද බලන්න යන්නේ. විශේෂයෙන් අපි දන්නවා මේ වගේ ව්‍යසන අපිට අපේ ජීවිතයේ ඕනම මොහොතක එන්න පුළුවන්. අපිට පෞද්ගලික වශයෙන් පවුලකට ඒ වගේම රටකට මේ වගේ ව්‍යසන නොහිතූ මොහොතක අපිට එන්න පුළුවන්. ඒ වෙලාවේදී අපි කොහොමද මුහුණ දුන්නේ කියලා අපිට හොඳ අත්දැකීමක් තියෙනවා. අපිට විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් විදියට අපි මේ වගේ ව්‍යසන වලට මුහුණ දුන් අවස්ථාවලදී විශේෂයෙන් 2004 ආපු සුනාමියේදී ඒ වගේම අපිට ආපු කොරෝනා ව්‍යසනයේදී අපි කොහොමද ඒකට જાතියක් විදියට මුහුණ දීලා නැවත ඒකෙන් පණ ගහලා නැගිට්ටේ කොහොමද කියලා අපි දන්නවා. විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් කියන්නේ ගොඩාක් ඒ රෙසිලියන්ස් එකක් තියෙන ජාතියක්. ඒගොල්ලෝ නැවත ඒකෙන් ඉක්මනින්ම රිකවර් වුණා. ඉතින් මේ වෙලාවෙත් අපි කොහොමද ක්‍රියා කරන්න ඕන කියලා බලමු. විශේෂයෙන් මේ වෙලාවේ අපි අපේ හැඟීම් වලට අනුව නොවේ ක්‍රියා කරන්න ඕන. ගොඩක් වෙලාවට අපි කලබල වෙනවා, අපි සංවේදී වෙනවා, ඉක්මන් වෙනවා, ඉවසිල්ල නැති වෙනවා, ඉක්මන් තීරණ ගන්නවා. ඒ වගේ කරන්න හොඳ නැහැ. අපි මේ වෙලේ ප්‍රඥාවන්ත විය යුතුයි. කල්පනා කරලා තීරණ ගත යුතුයි. ඒ වගේම ඔබ කොතරම් උගත් කෙනෙක් වුණත් මේ වෙලේ රටේ නීතියට ඉහළ බලධාරීන් කියන දේවල් වලට, ත්‍රිවිධ හමුදාවෙන් කියන දේවල් වලට, ඒ වගේම විශේෂයෙන් වෛද්‍ය උපදෙස් වලට ඒ හැම දෙයකම ඔබ ගරු කරලා ඒවා පිළිපැදිය යුතුයි. විශේෂයෙන් අපි දන්නවා අපදානම් තත්ත්ව තියෙන ප්‍රදේශ ගැන ඔබට කියලා අයින් වෙන්න කියලා තියෙද්දි සමහර අය ගියේ නැති නිසා ඒගොල්ලෝගේ ජීවිත විනාශ වුණා නේද? ඒක නිසා ඔබ මේ වෙලේ ඉතාමත් වැදගත් ඒගොල්ලෝ කියන උපදෙස් හරියට පිළිපදින එක. ඒ වගේම මේ වගේ තාමත් ඒ ගම්වතුර තත්ත්වයන් න්‍යායාම තත්ත්වයන් තියෙනවා. ඒ වගේ වෙලාවක අපි ක්‍රියා කරන්න ඕන කොහොමද? ඒ වගේ තත්ත්වයකදී ඔබ හැම වෙලාවම ඉහළ ස්ථානයකට යන්න. ඔබේ නිවසේ හරි ඉහළ මාලයට යන්න පුළුවන් නම් ඉහළට වහල උඩට හරි ඉහළ ස්ථානයකට යන්න. ඒ වෙලාවේ ඔබගේ කිසිම දෙයක් බඩු හොයන්න යන්න එපා. ඉක්මනින්ම ඉහළ ස්ථානයකට යන්න. ඒ වගේම පුළුවන් නම් ඔබට දොරවල් වහන්න ලොක් කරන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම තමයි ඔබට පුළුවන් නම් මේන් ස්විච් එක ඔෆ් කරන්න ඒකත් හොඳයි. නැතුව ඔබ ඔබගේ විදුලි උපකරණ ඒවත් පත ගන්න ඒවා කරන්න යන්න එපා. ඒ තුල ඔබට විදුලි සැර වැඩිම එන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ ඊළඟට ඔබ මේ වගේ වෙලාවකදී ඉතාමත් කල්පනාකාරීව ක්‍රියා කරන්න ඕන. කලබල වෙන්න එපා. හැම වෙලාවෙම හොඳින් කල්පනාවෙන් ක්‍රියා කරන්න ඕන. ඒ වගේම මේ තත්ත්වය දැන් අපි ගොඩාක් සන්තෝෂයි අපිට දැන් මේ වෙලාවේ ගොඩක් මේ තත්ත්වය අපේ දැන් රටින් පහව ගිහිල්ලා තියෙනවා නේද? ඉතින් එතකොට දැන් අපිට තියෙන මේකෙන් අපි රිකවර් වෙන අවස්ථාව කොහොමද මේක කරන්නේ කියලා. ඇත්තටම ශ්‍රී ලාංකික ජාතියක් විදියට අපි ගොඩාක් ඒ කම්පනයකදී ගොඩාක් එකතුව හැමෝම එකා වගේ අපේ ජාතිය ආගම ඒ වගේම අපේ පාට පක්ෂ ભેද සියල්ල තොර අපි එකතු වෙලා එකම
පුද්ගලයෙක් විදියට මේ වෙලේ අපි ක්‍රියා කරන ජාතියක් තමයි ශ්‍රී ලංකන් ජාතිය. ඉතින් ඒක අපිට ලොකු ආශිර්වාදයක්. අපි ඒ විදිහට මේ වෙලේ පුළුවන් තරම් අපිට ඉන්න අයට අපි උදව් කරමු. විශේෂයෙන් ඔබ නැවත ඔබගේ ඒ ගෙවල් වලට ඇවිල්ලා ඒවා ගම් වතුරෙන් පස්සේ ඒවා පිරිසුදු කරලා ඒ දේවල් කරනකොට විශේෂයෙන් ඔබ සැලකිලිමත් වෙන්න, විශේෂයෙන් සෞඛ්‍ය බලධාරීන් කියන උපදෙස් පිළිපදින්න, ඒවා වලදී හරියට ඒ දේවල් කරන්න. විශේෂයෙන් ඔබගේ මේ වෙලාවේ ඔබට ගොඩක් වෙලාවට මේ රෝග ඒ වගේ දේවල් ආසාදන ඒ වගේ දේවල් පැතිරෙන්න පුළුවන්, ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වෙලාවේ ඔබ හැසිරිය යුතු ආකාරය ඒවා හරියට උපදෙස් පිළිපදින්න. ඒ වගේම මේ වෙලාවේ ඔබ යම්කිසි කෙනෙකුට ඔබට ශාරීරිකව යම්කිසි වෛද්‍ය උපදෙස් ගන්න ඕන නම් ඒ වගේම මේක ඇත්තටම අපිට ලොකු කම්පන තත්වයක්. මේ වගේ වෙලාවේදී අපි ඒ කියන්නේ මේ පෝස්ට් ට්‍රොමැටික් ස්ට්‍රෙස් සින්ඩ්‍රෝම් කියන එක. ඒ කියන්නේ අපිට මේ වගේ කම්පන තත්වයකදී ඇතිවෙන තත්වය තුළ ඔබ කම්පනයටපත් වෙලා ඔබ දුකටපත් වෙලා ඉන්නවා නම් ඒ වෙලාවේදීත් ඔබට අවශ්‍ය උපදේශනය සඳහා ඔබට ඕනම වෙලාවක මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මම ඒවා නොමිලේ ඔබට ඒ සම්බන්ධ වෙන්න කැමතියි. ඒ උපදේශනය කරන්න කැමතියි. ඉතින් මේ වෙලේ අපි රටක් විදියට ඉදිරියට යන්. ඒ වගේම ඔබ දැනුවත් වෙන්න මේ වෙලාවේ අපිට ආපදා කල්පනාකරන මධ්‍යස්ථානයේ අංකය දීලා තියෙනවා. ඒක 117. ඒ වගේම අපි දන්නවා පොලිස් අංකය 119. ඒ වගේම ඔබට මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් 1926ට කතා කරන්න පුළුවන්. ඒ වගේම සුවසැරිය 1990 මේ වගේ අංක වලින් ඔබට අවශ්‍ය උපදෙස් ලබා ගන්න වැඩි දුරටත් පුළුවන්. ඉතින් මේ වෙලාවේ අපි රටක් විදියට අපි ඔක්කොමලා එකතුව මේ වෙලාවේ හැමෝටම උදව් කරලා ඔක්කොමලා එකතුව නැගිටලා ඉදිරියට යන්. අපි දන්නවා අපිට මේක ජය ගන්න අපි ඔක්කොමලා එකතු වුණොත් පසුගිය කාලවල වගේම අපේ අත්දැකීම් වගේම අපිට මේක ඉදිරියට මේකෙන් ජය අරගෙන අපිට ඉදිරියට රටක් විදියට යන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ ඔබට ආශිර්වාදයක් වුණා නම් ඔබගේ යහළුවන් අතරත් බෙදා ගන්න. මේ Blessings with Dr. හේෂානි.